අපි අද කතා කරන්න යන්නේ විඥානවාදය කියන සංකල්පය ගැන. දැන් අපි මීට පෙර වීඩියෝක සාකච්ඡා කළා සමකාලීන දාර්ශනිකයෙක් එයාගේ සාමාන්‍යයෙන් මේ කාලේ මේ යුගයේ අධිපති දාර්ශනික ස්ථාවරයේ සාමාන්‍ය දාර්ශනිකයෙක් එයාගේ ෆිලොසොෆිකල් කොමන් සෙන්ස් එක ලෙස සලකන්නේ කුමක්ද කියන එක අපි ඒක නම් කරා කොන්ටෙන්ට් මේසු කියන සමකාලීන දාර්ශනිකයාගේ වචනයක් අරගෙන අපි කිව්වා සහසම්බන්ධතාවාදය කියන. ඉක්මනින් සාරාංශයක් කරොත් සහසම්බන්ධතාවාදය කියන එකේ තේරුම තමයි ඒ කියන්නේ මට බෑ මම හැමතිස්සෙම ඉන්නේ මට සාපේක්ෂ වූ ලෝකයක් මා ඉදිරියේ තියෙනවා. එම ලෝකයට සම්බන්ධ වූ දැක්මක් සිතීමක් විඥානයක් ලෙස මම පවතිනවා. මේ දෙක එකට බැඳිලා තියෙන්නේ. අපිට මේ පාර්ශව දෙකම මේ දෙකේ එක පාර්ශවයකින් තොරව තනියම ස්වායත්තව සලකන්න බෑ කියන එක. දැන් මේ සහසම්බන්ධතාවාදී දර්ශනවාදයන් තමයි අපි මීට පෙර තවත් වීඩියෝකින් සාකච්ඡා කරපු සංශයවාදය කියන ඓතිහාසික දාර්ශනික ප්‍රවේශයට අයිති වෙන දර්ශනවාදයක් තමයි සහසම්බන්ධතාවාදය කියලා කියන්නේ. එතකොට එකෙන් ගම්ම්‍ය වෙන එක තමයි අපේ යුගයේ අධිපති දාර්ශනික ධාරාව ඇත්තටම අපිට ගන්න වෙන්නේ සංශයවාදී දර්ශනවාදයක් විදියට. ඉක්මනින් මතක් කරොත් සංශය කියලා කියන්නේ සැකය කියන එකද, සංශයවාදය කියලා කියන්නේ අපේ දැනුමේ මිනිසාගේ දැනුමේ තියෙන හැකියාවයකට කොයි එකට මේ යථාර්ථය සත්‍ය වගේ දේවල් වෙත ළඟාවීමට තියෙන හැකියාව අභියෝගයට ලක් කරන දර්ශනවාදයක්, සැක කරන දර්ශනවාදයක්. ඒක නිසා තමයි ඒවා සංශයවාදයන් කියලා කියන්නේ. ඒ අනුව සහසම්බන්ධතාවාදය කියලා කියන්නේ සංශයවාදී දර්ශනවාදයකට උදාහරණයක්. දැන් මෙන්න මේ යුගයේ මේ මිනිසාගේ දැනුම සඳහා මේ තියෙන මේ සීමාව ධාරිතාවේ සැකයට යටත් කරන දර්ශනයට එරෙහි වුණු වෙනත් ආකාරයක දර්ශනවාදයකුත් ඉතුරු වෙලා තියෙනවා. මෙන්න මේ සරලව කියනවා නම් සංක්ෂිප්තව කියනවා නම් මේක තමයි විඥානවාදය කියලා කියන්නේ. නමුත් මට මෙතනදී මතු කරන්න ඕනේ කාරණේ තමයි මේ විඥානවාදය කියලා කියන්නේ සහසම්බන්ධතාවාදී යුගය තුල ඉතුරු වුණු මේ අපි කියන්නේ අර සංශයවාදී නොවන දර්ශනවාදයක්. දැන් සංශයවාදය කියලා කියන්නේ අපි ඉස්සෙල්ලා කිව්වා වගේ අපේ දැනුමේ හැකියාව සැකයට යටත් කරන එකක් නම් සංශයවාදී නොවන දර්ශනයක් කියලා කියන්නේ ඒ අනුව අපිට තේරෙනවා ඒක මගින් කියනවා අපි ඒක මිනිසාගේ දැනුම සැකයට යටත් කරන්නේ නැහැ. ඒ වෙනුවට ඒක පෙනී ඉන්නවා මිනිසාගේ දැනුමට සත්‍ය යථාර්ථය ග්‍රහණය කරගන්න පුළුවන් කියන අදහස වෙනුවෙන්. ඒතර මේ අනුව ඉස්සෙල්ලාම විඥානවාදයේ සම්බන්ධයෙන් අපිට කියන්න තියෙන්නේ එක්තරා ආකාරයක පරස්පර විරෝධී දෙයක්. ඒ තමයි බොහෝ වෙලාවට අපි හඳුන ගන්නවා විඥානවාදය සහ යථාර්ථවාදය කියලා කියන්නේ මුළුමනින් එකිනෙක පරස්පර දර්ශනවාදයන් කියලා. නමුත් ඇත්ත වශයෙන්ම ගත්තාම මේකේ පළවෙනි පුදුමාකාර ප්‍රතිඵලයක් තමයි විඥානවාදය කියලා කියන්නේ එක්තරා ආකාරයක යථාර්ථවාදයක් කියන්නේ. මොකද ඒකේ අදහස? ඒකේ අදහස තමයි යථාර්ථය කියලා කියන්නේ සැබවින්ම තිබෙන දෙයනේ. කුමක් හෝ සැබවින්ම තිබෙන තත්වය. එතකොට අපි කියනවා නම් මිනිසාගේ දැනුමට සැබවින්ම පවත්නා දෙය තේරුම් ගන්න පුළුවන්, ග්‍රහණය කරගන්න පුළුවන් කියලා අන්‍යවැනි දර්ශනවාදයක් යථාර්ථවාදයක් වෙනවා. ඒතර ඒ අර්ථයෙන් ගත්තාම පුදුමාකාර ලෙස විඥානවාදය කියලා කියන්නේම එක්තරා ආකාරයක යථාර්ථවාදයක් වෙන්නේ. ඒක මගින් කියනවා සැබවින්ම තිබෙන්නේ විඥාණය පමණයි කියන එක. එතකොට ඒක නිවැරදි නම් අපිට කියන්න වෙන්නේ අපිට කරන්න දෙයක් නැහැ. සැබවින්ම තිබෙන්නේ විඥාණය. ඒක නිසා මේ සියල්ල මේ මනසක් ඇතුලේ තියෙන විඥානයක් ඇතුලේ තිබෙන දේවල්. එතකොට පවතින්නේ විඥානය. ඒක තමයි යථාර්ථය. එම නිසා පළවෙනි පුදුමාකාර නිගමනය තමයි විඥානවාදය කියලා කියන්නේ යථාර්ථවාදයක් කියන එක. එතකොට අපිට තේරෙනවා එහෙමනම් විඥානවාදී නොවන දර්ශනවාදයක් නැත්නම් විඥානවාදී ප්‍රතිපක්ෂය විදියට අපිට ගන්න වෙන්නේ කුමක්ද? මෙතන මතක තියාගන්න ඕනේ මේ අපි නිතරම මූලික ආස්ථාන තුනක් අතර මේ විවාදයක් තමයි මේ අපි මේ එකකට එකක් එරෙහිව පිහිටවන්න හදන්නේ. අපි දැනට එකක් කතා කරා. ඒ තමයි අපි කිව්ව සහසම්බන්ධතාවාදය කියලා. ඒක සංශයවාදී දර්ශනයක්. ඒක මගින් කරන්නේ මිනිසාගේ දැනුමේ තියෙන හැකියාව සැකයට යටත් කරන එක. ඊට පස්සේ අපි දැන් අද කතා කරන්න යන්නේ විඥානවාදය කියන එක ගැන.
ඒක මගින් මිනිසාගේ දැනුමේ හැකියාව සැකයටත් කරන්නේ නැහැ. ඒ වෙනුවට ඒක මගින් යෝජනා කරනවා අපිට පුළුවන් ලෝකේ සත්‍ය ග්‍රහණය කරගන්න. ඒ සත්‍යය එම දර්ශනවාදයට අනුව එම සත්‍ය විඥානයක ස්වරූපයෙන් තියෙනවා. ඒතර මෙන්න මේකට පරස්පරව මිනිසාගේ දැනුමට සත්‍ය ග්‍රහණය කරගන්න පුළුවන් බවත් ඒ අතරම මේ ලෝකයේ විඥානයක් විතරක් නෙමෙයි මේ ලෝකයේ විඥානයක් නොමැති භෞතික යථාර්ථයක් තියෙන ලෝකයක් බවත් විඥානය යනු එම ලෝකයේ තුලින් පැන නගුණු දෙයක් බවත් කියන දර්ශනවාදයන් අපි හඳුන්වන්නේ භෞතිකවාදය ලෙස. අපි තාම භෞතිකවාදය ගැන කතා කරන්නේ නැහැ. අපි අද කතා කරන්නේ ඊට පෙර විඥානවාදය ගැන. මොකද මේක ඊට පෙර කතා කිරීමේ අවශ්‍යතාවය තමයි මේ විඥානවාදය කියලා කියන්නේ එක්තරා විදියට අර මේ සහසම්බන්ධතාවාදී යුගයේ ආධිපත්‍ය යටතේ පැරණි පන්නේ භෞතිකවාදයන් පරාජයටපත් වූ පසු දැනුමේ ශක්්‍යතාවයේ සැකයට යටත් කරන්නේ නැතුව දර්ශනයට පුළුවන් සත්‍ය ග්‍රහණය කරගන්න කියලා. නැත්නම් මෙන්න මේ ආකාරයේ දර්ශනවාදයෙන් තමයි අතරම කියනවා නම් අපි මේක වෙනම වීඩියෝ එකකින් මේක ටිකක් පුළුල්ලේ සාකච්ඡා කරන්න ඕන සංකල්පයක් තියෙනවා. පාරභෞතික විද්‍යාව කියලා මෙටාෆිසික්ස් කියන සංකල්පය. විඥානවාදය කියලා කියන්නේ මෙටාෆිසිකල් දර්ශනවාදයක්. මෙටාෆිසික්ස් නැත්නම් පාරභෞතික විද්‍යාවන්ගේ මුඛ්‍ය පෙනී සිටීම තමයි මිනිසාගේ දැනුම සීමාකාරී නැහැ කියන එක. ඒකට පුළුවන් ලෝකේ සත්‍ය ග්‍රහණය කරගන්න. ඒත් මේකේ විශේෂත්වය තමයි මම අර ඉස්සෙල්ලා කිව්වා භෞතිකවාදයේ පැරණි පන්නේ භෞතිකවාදය තිබුණා. ඒකෙන් කිව්වේ මේ ලෝකය භෞතික පදාර්ථයෙන් සමන්විත වෙලා තියෙනවා කියලා. මේකේ අපිට කියන්න පුළුවන් සම්භාව්‍ය නිදර්ශනය තමයි එපිකියුරස් කියන ග්‍රීක දාර්ශනිකයාගේ දර්ශනය. පරමාණු වලින් සමන්විත වූ යථාර්ථයක් පිළිබඳව ඔහු දර්ශනවාදයක් හඳුන්වලා දෙනවා. මේක තමයි සම්භාව්‍ය භෞතිකවාදය. නමුත් ගැටලුව තමයි මේ නූතන යුගයේදී මේ සහසම්බන්ධතාවාදී දර්ශනවාදයන් ඉදිරියට පැමිණීමත් සමගම අර පැරණි පන්නේ භෞතිකවාදයන් අභියෝගයට ලක් වෙනවා. මේක වෙන විදිහ අපිට තේරුම් ගන්න එක අමාරු නැහැ. මොකද අපි ඉස්සෙල්ලා කිව්වා වගේ මට බැරි නම් මේ සහසම්බන්ධයෙන් එහා පැත්තට යන්න මට හැමතිස්සෙම තියෙන්නේ මට සාපේක්ෂ වූ ලෝකයක් නම් මගේ ලෝකයක් නම් එම ලෝකය පවතින්නේ මගේ විඥාණයට සාපේක්ෂව නම් මෙන්න මේ සහසම්බන්ධයෙන් එහා පැත්තේ පරමාණුක යථාර්ථයක් හෝ මොකක් හෝ භෞතික පදාර්ථයක් තියෙනවා කියන එක අපිට දැනගන්න හැකියාවක් නැහැ. මෙන්න මේ නිසාම සහසම්බන්ධතාවාදී යුගයේදී මේ පැරණි පන්නේ භෞතිකවාදයන් දාර්ශනිකව පරාජයටපත් වෙනවා. ඒතර මේකේ ප්‍රතිඵලයක් විදියට තමයි මේ විඥානවාදය කියන එක සාකච්ඡා කිරීම වැදගත් වෙන්නේ. මොකද විඥානවාදය මේ සහසම්බන්ධතාවාදී යුගය තුල ඉතුරු වෙන පාරභෞතික විද්‍යාව. මොකද්ද විඥානවාදය කියන්නේ? මේ විඥානවාදයේ තියෙන මේක ඉතුරු වෙන හේතුව තමයි එකක් කියන්නම් ඇයි මේක ඉතුරු වෙන්නේ කියලා. මේක සහසම්බන්ධතාවාදී යුගයේ දර්ශනවාදයන් විසින් යෝජනා කරන මූලික තර්කය ඒක ඇතුළට ගන්න. මොකද්ද මූලික තර්කය? මේ ලෝකය ගැන මට හිතන්න පුළුවන් මට සාපේක්ෂව විතරයි කියන තර්කය. මේ තර්කය අරගෙන ඒ තර්කයේහි තාර්කික අවසානය වෙත විඥානවාදියා රැගෙන යනවා. මොකද්ද විඥානවාදියා කරන්නේ? මේකේ තියෙන සම්භාව්‍ය විමර්ශකය තමයි මම හිතන්නේ ජෝර්ජ් බාක්ලි කියන 18 වෙනි සියවසේ ආරම්භයේ හිටපු මුල් භාගයේ හිටපු අයර්ලන්ත ජාතික දාර්ශනිකයෙක්. ඔහු ඇත්තටම කතෝලික පල්ලියේ බිෂොප්වරයෙක්. මේ බාක්ලි විසින් ඊටාම සංකීර්ණ තර්කයක් ගොඩනගනවා. තර්කය කියන්නේ ඇත්තටම හරි සරල තර්කයක්. සංකීර්ණ ප්‍රතිඵල තියෙන සරල තර්කයක් ගොඩනගනවා. මේ තර්කයේ ප්‍රතිඵලයක් නිසා තමයි පැරණි පන්නේ භෞතිකවාදයන් දාර්ශනික අභියෝගයට ලක් වෙන්නේ. මොකද්ද මේ තර්කය? මේ තර්කය තමයි බාක්ලි කියනවා. මේක ටිකක් හිතලා බලන්න. මේක හරි ලස්සන අදහසක්. හරි බාක්ලි කියනවා ඔබට පුළුවන්ද ඔබගේ විඥාණයෙන් පරිබාහිර වූ ලෝකයක් ගැන හිතන්න. ඔබ මෙන්න මේ ප්‍රශ්නය හරි මම දැන් ඔබෙන් අහනවා ඔබට පුළුවන්ද ඔබගේ විඥාණයෙන් පරිබාහිර ලෝකයක් ගැන හිතන්න. හරි ඒ කියන්නේ අපිගේ මනස කියමු. ඔබගේ මනසෙන් පරිබාහිර ලෝකයක් ගැන හිතන්න. මේ ප්‍රශ්නය ඔබ හරියට පරීක්ෂා කරලා බැලුවොත් ඔබට තේරෙනවා මේ ප්‍රශ්නේ තියෙනවා එක්තරා ආකාරයක
විරුද්ධාභාෂයක්. එක්තරා ආකාරයක පැරඩොක්ස් එකක්. මොකක්ද මේ පැරඩොක්ස් එක? අපි අහන්නේ ඔබෙන් ඔබට පුළුවන්ද කියලා ඔබගේ විඥාණයෙන් බාහිර ලෝකයක් ගැන හිතන්න. දැන් මේ හිතන්න කියන වචනය ප්‍රශ්නේ අගට නැවත මතුවෙනකොට අපිට තේරෙනවා මේ දෙකේ තියෙන ප්‍රශ්නයක්. මොකද දැන් අපි මුල් ප්‍රශ්නේ ආරම්භ කරන්නේ විඥාණයෙන් බාහිරත්වයක් ගැන මොකක්ද එකක් අහමින්. හැබැයි අපි ඊට පස්සේ කියනවා ඔබට පුළුවන් ද විඥාණයෙන් බාහිරත්වයක් ගැන හිතන්න කියලා. දැන් හිතනවා කියන්නේ කුමක්ද? හිතනවා කියලා කියන්නේ විඥානයේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය. ඒතර බාක්ලි පෙන්වන දේ තමයි මේක ඇත්තටම කියනවා නම් අර අපි කියන අර සමහර අදහස් ඒක කොයිතරම් තියුණුද කියනවා නම් ඒ අදහස් තේරුම් ගන්නකොට අපිට hina යනවා. මොකද ඒ තරම් ඒක ප්‍රබල තියුණු තර්කයක්. මේ බාක්ලිගේ තර්කය මම හිතන්නේ ඒ වගේ ප්‍රබල තියුණු සංකීර්ණ ප්‍රතිඵල තියෙන සරල තර්කයක්. මොකක්ද මේ තර්කය? මගේ මනසින් බාහිරත්වයක් ගැන මම හිතන මොහොතේදීම මම කරන්නේ පරස්පර විරෝධී වැඩක්. මොකද මනසින් බාහිරත්වයක් ගැන මම කරන්නේ හිතන එකම තමයි. හිතනවා කියලා කියන්නේ මම මගේ මානසික ලෝකයේ ඇතුලේ ඉන්නවා කියන එක. එතකොට මම කොහොමද මගේ මනසින් බාහිරත්වයකට යන්නේ? මගේ මනසින් බාහිරත්වයකට මට කවදාවත් මට බාක්ලි කිව්වේ. මට කවදාවත් යන්න බෑ. ඒක අපි බාක්ලිගේ තර්කය හරි කියන එක නෙමෙයි. මොකද මේ තියුණු තර්කයක්. මේකෙන් අර පැරණි වන්නේ භෞතිකවාදයන් එක පහරින් අපි කියන්නේ අර ඒ කියන්නේ බාක්ලිගේ තියෙන එක විශේෂත්වයක් තමයි ඔහුට පුළුවන් වුණා වාක්‍ය කීපයකින්, පේලි කීපයකින් පැරණි භෞතිකවාදය අවසන් කරන්න. මොකද මේ තර්කය ඒ තරම් අපි කියන්නේ ප්‍රිසයිස් මේ තර්කය ඒ තරම් නිශ්චිත තර්කයක්. වාක්‍ය කීපයකින් මේක සූත්‍රගත කරන්න පුළුවන්. ඔබගේ විඥාණයෙන් බාහිරත්වයක් ගැන ඔබ හිතන්න උත්සාහ කරන එක කවදාවත් සාර්ථක වෙන වැඩක් නෙමෙයි. මොකද ඔබ කරන්නේ හිතන එක විතරයි. හිතනවා කියන්නේ ඔබ විඥාණය ඇතුළේ ඉන්නේ. එම නිසා මනසින් බාහිර යථාර්ථයක් නැත කියලා බාක්ලි නිගමනය කරනවා. මොකද මනසින් බාහිර යථාර්ථය කියන්නේම ඔබ හිතන දෙයක්. බාහිර යථාර්ථය කියන්නේ තවත් වචන දෙකක්. ඒ වචන දෙකේ අර්ථය තියෙන්නේ ඔබගේ විඥානය ඇතුලේ. එම නිසා බාහිර යථාර්ථය කියන එක ඔබේ විඥානයේ ගොඩනැන්වීම. දැන් මෙන්න මේ තර්කය අපිට තේරෙනවා අතිශය පිහිසුණු තර්කයක් පැරණි පන්නේ භෞතිකවාදයන්ට. මොකද දැන් අපි හිර වෙනවා අපිට තේරෙනවා අපි දැන් ට්‍රැප් එකේ අපි උගුලක අහුවෙලා ඉන්නවා. අපේ මනසින් බාහිර ලෝකයක් පෙන්වන්න බෑ. අපිට හිතන්න පුළුවන් විඥානය ගැන විතරයි. එතකොට මේක තමයි අපි කියමු ඊටාම කෙටියෙන් කිව්වොත් විඥානවාදය කියලා කියන්නේ. විඥානවාදය කියලා කියන්නේ අපේ මනසෙන් අපිට බාහිරට ගමන් කරන්න බෑ කියලා පෙනී ඉන්න දර්ශනවාදයක්. ඒක මගින් පෙන්වලා දෙන්න උත්සාහ කරන්නේ මනස කියලා කියන්නේ අපේ දැනුමේ නැත්නම් අපේ විඥානය කියලා කියන්නේ අපිට ග්‍රහණය කරගත හැකි එකම පැවැත්ම කියන දර්ශනවාදය. එම නිසා තමයි අපි ඒවට කියන්නේ විඥානවාදය. එහෙම නැත්නම් අයිඩියලිසම්ස් කියලා. හරි ඒක තියෙන අපේ අදහස් ලෝකයේ විතරයි ඒක ඉතුරු වෙන්නේ. අදහස් වලින් බාහිර කිසිවක් නැහැ. ඒක අපි කියන අයිඩියලිසම් කියලා. ඒතර මේ විඥානවාදී දර්ශනවාදයන් වල තියෙන අපි කියමු මේකට මුහුණ දෙන්න වෙනවා එක්තරා ආකාරයක අභියෝගයකට. ඒ තමයි දැන් අපි කියනකොට මට බෑ කියලා මගේ විඥාණයෙන් බාහිරත්වයක් හිතන්න. ඒ එක්ක මේකෙන් ගම්ම්‍ය වෙනවා. එහෙමනම් මේ විඥාණය නැති වෙනවා අපිට හිතන්නත් බෑ. මොකද විඥාණය නැති වෙනවා කියලා කියන එක හිතන්න පුළුවන් වෙන්නේ විඥාණයටම විතරයි. හරිද? මේක තමයි මේක අපූර්ව දෙවෙනි පියවර. ඒ කියන්නේ විඥාණය මගේ විඥාණය නැති වෙනවා කියලා මම හිතනවා. ඔබ හිතන්න ඔබගේ විඥාණයට ඔබගේ මනස නැතිවෙනවා. ඔබ ඒක හිතනවා කියන්නේ කුමක්ද? ඔබ ඒක හිතනවා කියන්නේ ඔබගේ මනස නැති වෙලා නැහැ කියන එක. නේ ඔබට ඒක හිතන්න පුළුවන් වෙන්නේ ඔබගේ විඥානය තියෙනකන් විතරයි. එතකොට මේ විඥානවාදී දර්ශනවාදයන්හි පළමු ප්‍රතිඵලය තමයි විඥානවාදියාට බෑ විඥානයේ අහෝසි වීම හිතන්න. ඒක තමයි මම කිව්වේ මේක අර සහසම්බන්ධතාවාදී යුගයේ දර්ශනයේ තියෙන මූලික තර්කය එහි තාර්කික අවසානයේ වෙත අරන් යන උත්සාහ කිරීමක් කියලා. ඒකෙන් කියනවා අපිට බෑ විඥාණයෙන් බාහිරත්වයක් හිතන්න. අපිට හසු වන එකම පැවැත්ම විඥාණය. එම නිසාම අපිට මේ විඥානයේ අවසානයක් හිතන්නත් බෑ.
එම නිසා අපිට මේ විඥාණය සැලකිය හැක්කේ සදාකාලික පැවැත්මක් ලෙස විතරයි. මෙන්න මෙතෙන්ට ආවට පස්සේ තමයි විඥානවාදියා දාර්ශනිකව තියුණු අභියෝගයකට මුහුණ දී යුත්තේ. කොහොමද අපි මේක තහවුරු කරන්නේ? මොකද අපිට බැලුමට අපිට තේරෙනවා මගේ විඥාණය මේ සදාකාලිකයි කියන එකෙන් අදහස් වෙන්නේ මම මැරෙන්නේ නැහැ කියන එක නෙමෙයිනේ. මම මැරෙනවා, මිනිස්සු මැරෙනවා, මැරුණු මිනිස්සුන් කතා කරන්නේ නැහැ. ඒගොල්ලන්ගේ මනස අපි දන්නේ නැහැ. ඊට පස්සේ මොකද අපි කලිනුත් කතා කරන්නේ මරණයෙන් පසු අපේ වීඩියෝ එකේදී අපි කතා කරා අපි දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියන එක. නමුත් අපිට නිශ්චිතවම කොහොමද විඥානවාදියා කියන්නේ මේ විඥානය සදාකාලිකයි කියන්නේ. මෙන්න මේ අභියෝගයට මුහුණ දීමේදී අර ජෝර්ජ් පාක්ලි නම් අයර්ලන්ත ජාතික බිෂොප්වරයාගේ දර්ශනය අපිට එච්චර ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ. ඔහුගේ දර්ශනයේ ශක්තිමත් කොටස වෙන්නේ අර තර්කයකම තියෙන ඓතිහාසික තර්කයක්. මනසින් බාහිරත්වයක් හිතන්න උත්සාහ කිරීම පරස්පරයක් කියන එක. හැබැයි ඔහු නැවත මේ එහෙමනම් කොහොමද විඥානය සදාකාලිකයි කියන එක තහවුරු කරන්න කියන ප්‍රශ්නට උත්තර දෙනකොට ඔහු බොහොම සම්ප්‍රදායික දේව ධර්මයකට ගමන් කරනවා. ඔහු ඇත්තටම සංක්ෂිප්ත වශයෙන් ඔහු කියන්නේ මගේ විඥානය අවසානයේදී පවතින දෙවියන්ගේ විඥානය උඩ දෙවියන්ගේ විඥානය සදාකාලිකයි. ඒක නිසා මගේ විඥානය මගේ මනසින් තොරව මගේ මරණයෙන් පසු අමරණීයව පවතිනවා දෙවියන්ගේ මනස ඇතුළේ. ඒක තමයි බාක්ලිගේ විසඳුම. මේ විසඳුම එච්චර සාර්ථක විසඳුමක් නෙමෙයි. මොකද එතනදී ඒ දෙවියන්ගේ පැවැත්ම අපි කොහොමද තහවුරු කරන්නේ කියන එක එච්චර ලේසි පාසු දෙයක් නෙමෙයි. එතනදී මම ඉස්සෙල්ලත් කිව්වා වගේ බාක්ලි ගමන් කරන යට සම්ප්‍රදායික දේව ධර්මයේ තර්කවලට ඒවා දාර්ශනිකව එච්චර ශක්තිමත් දේවල් නෙමෙයි. නමුත් ඒකේ අදහස් වෙන්නේ නැහැ විඥානවාදී ව්‍යාපෘතිය බාක්ලිගෙන් අවසන් වුණා කියලා. ඇත්ත වශයෙන්ම කියනවා නම් නූතන යුගයේ දැවැන්තම දාර්ශනික පිබිදීම අපි අත්දකින්නේ බාක්ලිට අවුරුදු 100කට විතර පස්සේ තමයි 19 වන සියවසේ ආරම්භයේදී ජර්මනියේ මේ දාර්ශනිකයන් කීප දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි ෂෙලින්, එක්කෙනෙක් තමයි ෆිච්ටේ, සහ මේ සියල්ලට වඩාම හිතන්නේ තීරණාත්මක චරිතය තමයි ජෝර්ජ් විල්හෙම් ෆ්‍රෙඩරික් හේගල්. නැත්නම් අපි කවුරුත් එයාව හඳුන්වන්නේ හේගල් කියලා. මේ ජර්මන් විඥානවාදීන් කියන මේ දාර්ශනිකයන් අතින් මේ බාක්ලිට විසඳන්න අමාරු වුණු අර ඓතිහාසික ප්‍රශ්නයට ඒගොල්ලෝ දැවැන්ත විසඳුමක් දෙනවා. ඒක අපිට සම්පූර්ණයෙන් මේක කතා කරන්න බෑ. නමුත් ඒක නිකන් ආකෘතිය මොකද්ද මොඩල් එක කියලා කිව්වොත් එහෙම ඒගොල්ලෝ උත්සාහ කරන්නේ මෙන්න මෙහෙම දෙයක් කරන්න. ඔව් මගේ විඥානය නෙමෙයි මෙතන අපි විඥානයේ සදාකාලිකත්වය කියලා කියන්නේ. අපි අදහස් කරන්නේ වෙනුවට ඒගොල්ලෝ පෙන්නනවා නැත්නම් පෙන්වන්න උත්සාහ කරනවා. නැත්නම් ඒගොල්ලන්ට අනුන සාර්ථක ලෙස ඒගොල්ලෝ පෙන්නනවා. ඒවයි තාම සංකීර්ණ දාර්ශනික පද්ධති. අපි මූලික පවතින්නේ කුමක්ද කියන ප්‍රශ්නයෙන් ආරම්භ කරලා පිළිවෙලට අපි ගමන් කරොත් එහෙම මේ ප්‍රශ්නයේ සිට අපිට තේරෙනවා එක්තරා මොහොතකට පසුව යථාර්ථය යන්නම සමන්විත වන්නේ විඥානයක ස්වરૂපයකින් තියෙන ආකෘතියකින් කියලා. මගේ විඥානය මම මිය ගියාට පස්සේ මගේ විඥානය නැති වෙන්න පුළුවන්. නමුත් මගේ විඥානයත් ඇතුළත් වන මේ සමස්ත යථාර්ථයම එක්තරා ආකාරයකට දැවැන්ත විඥානයක්, දැවැන්ත මනසක්. මේ මුළු ලෝකයම සකස් වෙලා තියෙන්නේ මානසික ආකෘතියකින් කියන එක. එතකොට මෙන්න මේක තමයි සංක්ෂිප්ත වශයෙන් විඥානවාදය කියලා කියන්නේ. ඒතර හේගල් උත්සාහ කරේ ඒ අපි කිව්වර පැවැත්ම කියන්නේ කුමක්ද කියන ප්‍රශ්නයෙන් ආරම්භ කරලා ඒක අවසානයේදී විඥානයක ස්වරූපයෙන් තියෙන එකක් සබ්ජෙක්ට් එකක ස්වරූපයෙන් තියෙන එකක් කියලා කියන ආත්මයක ස්වරූපයකින් තිබෙන දෙයක් කියලා පෙන්නලා ඊට පස්සේ මේ ආත්මය විනිවිද යන්න ඕනේ ස්වභාව ධර්මය තුලින් මේක philosophy of nature. ඊට පස්සේ ඒ ස්වභාව ධර්මය හරහා ගමන් කරන මේ ආත්මය ඊට පස්සේ ජීවය ලයිෆ් කියන එක හරහා තවදුරටත් වර්ධනය වෙලා ලයිෆ් වලින් පස්සේ ඉතිහාසයේ හිස්ටරි ලෙස තවදුරටත් වර්ධනය වෙලා මේ විඥානයේ ස්වයං සවිඥානික තමන් පිළිබඳ අවබෝධයක් වෙන පරම අවබෝධයක් වෙත යන විඥානයක් වෙනවා. ඒක තමයි හේගල් හිතුවේ මේ සංකීර්ණ අපි කියමු පරිපූර්ණ මනුෂ්‍යයන් විසින් සකස් කරන රාජ්‍ය කියන අදහස ඇතුලේ මේක මූර්තිමත් වෙනවා කියන අදහස. එතනින් හේගල් කිව්වා ඉතිහාසය අවසන් වෙනවා කියන. එතකොට මේ කාරණය අපි සාකච්ඡා කිරීම ටිකක් ලොකු කතාවක්. මේක මොකක් වුණත් මට කියන්න අවශ්‍ය වෙච්ච එක තමයි විඥානවාදියාගේ මූලික තර්කය ඊටාම හොඳ තර්කයක්, ලස්සන තර්කයක් නේ. අර අපිට ඒ තර්ක ඇහුවාම hina යනවා. ඒ තරම් ඒකේ సౌందර්යයක් තියෙන තර්කයක්. නමුත් ඒ තර්කයේ විසින් විඥානවාදියාව එක්තරා විශාල අභියෝගයකට මුහුණ දෙන්න සිද්ධ වෙන විඥානවාදියට තමයි
එහෙමනම් විඥානය නැති වෙන්න බෑ. අපිට දැන් විඥානය පරමසාරයක් ලෙස ගන්න වෙනවා කියන්නේ. එතකොට මෙන්න මෙතනදී මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අපි අර කලින් කතා කරපු සහසම්බන්ධතාවාදී යුගයේ සහසම්බන්ධතාවාදියාට විඥානවාදියාගෙන් එක්තරා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මේ විඥානය අනිවාර්යයි කියලා ඔබ දන්නේ කෙසේද? වෙනත් ආකාරයකට කියනවා නම් අපිට කියන්න තියෙන්නේ විඥානයේ තියෙන මේ විඥානය කරුණක් ලෙස තිබෙනවා කියන එක හැර මේක සදාකාලික අනිවාර්ය පැවැත්මක් කියලා තහවුරු කරන්න ඔබට හැකියාවක් තියෙනවද කියන ප්‍රශ්නේ. මෙතනදී තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ විඥානවාදියා සහ සහසම්බන්ධතාවාදියා අතර විවාදයෙන් සහසම්බන්ධතාවාදියා නැත්නම් අපි කියමු සංශයවාදී සහසම්බන්ධතාවාදියා අඩියක් ඉස්සරහට එනවා. මේක අපි තවදුරටත් පුල් කරමු. මට අද අවශ්‍ය වුණේ විඥානවාදය කියන්නේ කුමක්ද කියන ගැන ඉතාම සරල සංක්ෂිප්ත පැහැදිලි කිරීමක් කරන්න. මූලික වශයෙන් විඥානවාදය කියන්නේ එක්තරා ලස්සන තර්කයක්. අපිට බෑ විඥාණයෙන් තොර දෙයක් ගැන හිතන්න. ඒක පරස්පරම නිසා අපිට හඳුනාගත හැකි එකම පැවැත්ම වන්නේ විඥානයයි. එම නිසා මේ විඥානය අපිට අපේ දැනුමේ ළඟා වෙන්න පුළුවන් උපරිම තැන මේක තමයි ලෝක යථාර්ථය කියලා අර්ථකථනය කරන්න ගන්න උත්සාහයක් තමයි විඥානවාදී දර්ශනවාදයන් කියලා කියන්නේ. මේකට කොහොමද අර සංශයවාදයේ නැවත ප්‍රතිඋත්තර දෙන්නේ කියන එක අපි තවත් වීඩියෝ එකකින් සාකච්ඡා කරමු. ඊට පස්සේ තමයි මම හිතන්නේ අපිට අවස්ථාව ලැබෙන්නේ භෞතිකවාදය කියන සංකල්පය අපි නැවත සාකච්ඡා මේසයට ගන්න කුමන හැකියාවක්ද තියෙන්නේ කියන ප්‍රශ්නය සලකලා බලන්න. ඉතින් මේ සීලුම සාකච්ඡාවල් අපි ඉක්මනින් කරමු. සුපුරුදු පරිදි channel එක subscribe කරන්න, මේකට comments කරන්න. මේ comments එකත් අපි මේ සාකච්ඡාව ඉස්සරහට අරන් යන්න. මේක හොඳයි කියලා හිතනවනම් මේ channel එක ගැන තවත් අයට කියන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.